යාළුවනේ මම කැනට ඇවිල්ලා ඉන්නේ. මම හිතන්නේ අරයා කාපු අම්ම ගෙඩිය මෙතන තියෙනවා. ඉන්න මම ඔයගලන්ට කියන්න. Another rainy afternoon, your ghost is in this quiet room. A lovely kind of lonely ache for a heart that's better when it breaks. A lovely kind of lonely ache. A lovely යාළුවනේ දැන් අපි යන්න හදන්නේ මෙන්න මේ කැලේ අතුරට තමයි. අපි ගිහිල්ලා බලමු. මෙන්න මෙතන තමයි අන්න අර අම්ම ගෙඩි තමයි මෙයා කන්නේ. අර අතන ඔයගලන්ට පේනවද දන්නේ. යාළුවනේ එතන අම්ම ගෙඩි. මෙතන මට පරිස්සමින් යන්න ඕනේ. මේ මොකද මෙතන සත්තු ඉන්නවා හිමට. යාළුවනේ මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක යාළුවනේ ඔයාලට තේරෙනවද මේ කට්ටිය දිමියෝ ඉන්නවා මේ ගස් ඇතුලේ හැමතැනම. මම දැක්ක බඹරුත් ඉන්නවා. පොඩ පරිස්සමින් යන්න ඕන. නැත්තම් බෑ. යාළුවනේ දැන් මම මේක තුඩ ගියොත් මට වෙන දේ මට හිතා ගන්න බැරි වෙයි. මොකද මේක ඇතුලේට කවුරුත් ගිහිල්ලා නැහැ. අරයා මෙන්න බාගයකට ගිහිල්ලා තමයි මැරලා. මැරුනේ සොම්බි හඩක් ඉලක්කද. යාළුවනේ කියන්නේ සොම්බි මේක මෙන්න මෙතන මේ හරියට ඇවිල්ලා කෑව තමයි. මම දැක්කා. දැන් මම දන්නේ මොකද්ද මම කරන්න කියලා. අපි අතෝට ගිහිල්ලා බලමු. මම දන්නේ මම මොකක්ද කියලා. මේක අන්තිම වීඩියෝ කරන්නත් පුළුවන්. මේක YouTube එකට අප්ලෝඩ් කරන්නවත් පුළුවන් වෙයිද දන්නේ නැහැ. මම කොහොම හරි ඔයගලන්ට අප්ලෝඩ් කරන්න දෙන්න. මට හරදයක් වෙන කාලේ මොකක් හරි සද්දයක් කර මොකක් හරි අහුණා. ඒ වෙලාවෙම මෙයා කියලා තියෙන සද්දයක් කරේ ඒක හැබැයි ඒක මට හම්බුනේ මේ මෙතන මෙන්න මේ කෑල්ල විතර තමයි ෆෝන් එක හම්බුනේ. මම යනෝනේ උගන්ගේ ෆෝන් එක පෙන්නන්න. ගස් කෑල්ල කැඩිලා පොඩකින් මේ කෑල්ල ගස් කෑල්ල කපලා යාළුවනේ උරන්නේ පේනවත් මේ කෑල්ලේ යාට ගස් කෑල්ල කපලා කවුරු හරිම කපලා දන්නේ කවුද කියලා මම හිතන්නේ අරයා වෙන්න ඕන. යාළුවනේ මම දන්නේ මේක කෑල්ලයක්ද කියලාවත් මම අඩු ගන්න මේ දන්නේ නැහැ. මට අපේ වීඩියෝ එකෙන් තමයි හැබැයි මම දන්නවා මේකේ ඇතුලේ ධර්ම සත්තු ඉන්නවා. මිනිස්සුව කන සත්තු ඉන්නවා. යන්නේ මිනිමස් කන ජීන් කොටස. යාළුවනේ ඒක හරි අමුතුයි. මාවුණක් කන්න පුළුවන්. හැබැයි මෙන්න මෙතනින් එහාට යද්දි තමයි අපිව කන්නේ. යාළුවනේ මේ මගේ අතින් මොනවාද කියලා ඊය ජරාර. මේ බැලි මේ පල්ලෙහා වැලි ටික ගෑවිලා තියෙන්නේ නේ. දැන් අපි යන්න කලින් කොහොලත් ආරක්ෂාවක් එක්ක මෙන්න මේ ගල් කෑල්ල නග ගන්න.
එයා මැරුවා. ඇත්තම සොම්බියව මැරුවා. මට තේරෙන්නේ මම මොකද්ද කරන්නේ කියලා දැන්. මේ සද්දට ඊද දන්නේ නැහැ. රෑ වෙන්න හදන්නේ. රෑ වෙනියන් මේ තාම නැහැ රෑ වෙන්න. උනන මට ඇතුළට ගියොත් මට ආයෙමත් රෑ වෙද්දී එන්න බැරි වෙයි. රෑ වෙද්දී මෙතනටම බානකල් දැම්මම. මුගලන් දැම්මම නැගිටිනවද? හරි. කොහොමද ඉතින් මේක ඇතුලේ සීතල ඇති. දන්නේ නැහැ ආනකොට මොකද කරන්නේ මම. ෂිට්. කොටක්වත් නැහැ. ෂිට්. කොටක්. යාළුවනේ මෙන්න මේ කොට්ට තමයි තියන්නේ දැනට හරි. අන්න යාළුවනේ මේ කොට්ට අපිට ටිකක් දැනට තියන්නේ. අපි මේට වඩා ලොකු කොට්ටක් ඕන වෙනවා. උනාට දැන් අපි මොකද කරන්නේ? මෙච්චර දන්ට කොට්ටකුර තියන්නේ. මේ අතුලනේ අර ආතන හැබැයි තියෙනවා. මේ ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල නම් ලොකු එකක් තියෙන්නේ. අර අරක කඩුව එක කවුද මේ මෙතන කඩන? දෙපැත්තම කඩලා කවුද දන්නේ නැහැ. හරි දැන්ට අපි මේක අර මෙයාට සද්ද කරන් විතර තව එනවද කියලා යාළුවනේ මේ මෙත එළියටම ආවා. මේ මෙතනනේ දැන් හිටියම මෙන්න මේ කෑල්ල මං හිටියේ. ඒ වුණාට මෙන්න මෙතන ඉඳලා එළියටම ආවා යාළුවෝ. අර මේ දිමිය අර අතන මේ වෙලා ඉන්නේ. ඒ තරමටම මොකද්ද? යාළුවනේ හැබැයි මං ඉන්නේ මේ පාර ළඟ මෙතන මේ හරියක පාරක් තියෙනවා. හරිද මේ හරියක තමයි පාර තියෙන්නේ. ඔයගලන්ට ඒ සද්දේ නම් ඇහෙනවා ඇති. වාහනේ සද්දේ. ඉතින් මම පාර ළඟ තමයි ඉන්නේ. පාර ළඟ කියන්නේ මම පොඩ්ඩක් මේ ටිකේ විතර මෙන්න මේ වැලි වගේ ඒවා තියෙනවා. දැන් මම ඕගලන්ට මැප් එක කියන මුලින්ම මෙන්න මේ වගේ මේ පාරක් තියෙනවා. පාරෙන් මම පොඩ්ඩක් දුර ඇවිල්ලා ඉන්නේ. දුර කියන්නේ කන්දක් අය තිබ්බ ඒක නගින්න ඕන. නැග්ගාම තමයි මෙන්න මේ ගහ තියෙන්නේ. ගහ කියන්නේ මේක කැලයක් තමයි. මෙතනට හැබැයි ආවහම යාළුවනේ මෙතනට ආවම බඩගිනි එනවා වැඩිද කොහෙද? මටත් බඩගින්නක් එනවා. ෂිට්. බඩ අගලේ බඩ අද හෙනවහි පොඩක් වෙතිලා ඔබේ සිහිවෙලි මත් වෙලා මගේ තනිකම ලස්සනයි හදවතට දුක ගෙනයි